Phoenix Solar Solutions YouTube channel එකට ඔයගොල්ලෝ හැමෝම ආයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් පහුගියදී අපි ගොඩක් වීඩියෝස් අරගෙන ආවා අපේ සක්සස් ස්ටෝරිස්. එහෙමත් නැත්නම් මේ අපෙන් සෝලාර් සිස්ටම්ස් මිලදීගෙන අපගේ සේවාව ලබාගත් පාරිභෝගිකයන්ගේ දැන් තත්ත්වය කොහොමද? මීට අවුරුදු කිහිපයකට කලින් අපිත් එක්ක එකතු වුණ පාරිභෝගිකයන්ට කොච්චර වගේ මූල්‍යමය ප්‍රතිලාභයක් ලැබිලා තියෙනවද? ඉතින් මේ වගේ දේවල් ගැන අපි පහුගිය ටිකේ වීඩියෝස් ටිකක් අරගෙන ආවා. ඉතින් දිගටම මේ වගේ දේවල් කතා කර හින්දා අපි චුට්ටක් කල්පනා කරා මේ 2025 සැප්තැම්බර් මාසෙ වෙනකොට ලංකාවේ සෝලාර් ඉන්ඩස්ට්‍රි එකට වෙලා තියෙන වෙනස්කම් මොනවද? සහ ඉස්සරහට සිදු වෙන්න බලාපොරොත්තු වෙන වෙනස්කම් මොනවද? අලුත් ටැරිෆ් රිවිෂන්ස් එක්ක ඉස්සරහට ආයෝජකයන්ට මොන වගේ ප්‍රතිලාභයක් ලැබෙයිද මේ සෝලාර් සිස්ටම්ස් වල ඉන්වෙස්ට් කරන එකෙන්? ඊට අමතරව මේ ළඟදී ආපු ඊවිනිං එක්ස්පෝර්ට් එක ටාගට් කරලා ගෙන ආපු බැටරි එනර්ජි ස්ටෝරේජ් එකත් එක්ක කරන සිස්ටම් ෆික්ස් කරනකොට හම්බෙන ප්‍රතිලාභය මොන වගේ වෙයිද? ඉතින් මේ වගේ කාරණා ගැන කතා කරන්න අපි හිතුවා චුට්ටක් අද වෙලා වෙන් කරන්න ඕන කියලා. මම හිතන්නේ 2025 ජූනි මාසේ වගේ ගත්ත තීරණයකින් අනතුරුව එතෙක් ක්‍රියාත්මකව තිබුණ net++ කියන ස්කීම් එක ඩිස්කන්ටිනියු කරන්න තීරණය කරලා තියෙනවා රජය. ඒ කියන්නේ මේ ස්කීම් එක තවදුරටත් බලාත්මක වෙන්නේ නැහැ. මේ net++ ස්කීම් එක කියන එක සරලව හැඳින්වුවොත් අපි මේ ගැන කලින් වීඩියෝස් ගොඩක් කරලා තියෙනවා. සිංගල් ෆේස් කනෙක්ෂන් එකක් තියෙන කන්සියුමර් කෙනෙක්ට තමන්ගේ කොන්ට්‍රැක්ට් ඩිමාන්ඩ් එකෙන් ඔබට මේක සිංගල් ෆේස් වලට අදාළ වෙන්නේ නැහැ. තමන්ගේ කොන්ට්‍රැක්ට් ඩිමාන්ඩ් එක කීය හෝ වේවා ඊට වඩා ඔබට සිදු කරන සෝලාර් ව්‍යාපෘති සඳහා තවදුරටත් රජයෙන් අවසර හම්බෙන්නේ නැහැ. මේක තව ටිකක් සරල කරොත් අපි හිතමු කස්ටමර් කෙනෙක් ඉන්නවා. එයාට තියෙනවා සිංගල් ෆේස් කනෙක්ෂන් එකක්. එතකොට එයාට යන්න පුළුවන් උපරිම සෝලාර් සිස්ටම් කැපැසිටි එක කිලෝවොට් 5යි. ඉතින් මේ net++ කියන සිස්ටම් එකේ හැටියට ඒක තිබුණ කාලේ ඕනනම් මේ කස්ටමර්ගේ වහල ඉඩ තියෙනවා නම් එයාට නිදහස තිබුණා 20 කිලෝවොට් 40 කිලෝවොට් වගේ සිස්ටම් එකක් ෆික්ස් කරගන්න. ඉතින් මේ හැකියාව තවදුරටත් පවතින්නේ නැහැ. ඉතින් මේක ටිකක් දුකට කාරණයක් කියලා කියන්න පුළුවන්. මොකද අපි දැකලා තියෙනවා සමාජයේ ගොඩක් දෙනෙක් මේකට බයිනවා දෝෂාරෝපණය කරනවා. මොකද ගොඩක් කට්ටිය ඉන්වෙස්ට්මන්ට් පර්පස් වලට අපි ගොඩක් දෙනෙක් පෙළඹුණා පහුගිය අවුරුදු කිහිපෙදී මේ net++ කියන ස්කීම් එක යටතේ සෝලාර් සිස්ටම්ස් ෆික්ස් කරලා Tamanට නිත්‍ය මාසික ආදායමක් ලබා ගන්න විදිහට Tamanගේ ආයෝජන මාර්ග හදාගන්න. හැබැයි අවාසනාවකට ඉස්සරහට මේ දේ කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මේ net++ කියන ස්කීම් එක ඩිස්කන්ටිනියු වුණාට පස්සේ ඇත්තටම සෝලාර් සිස්ටම් එකක අවශ්‍යතාවය තියෙන පුද්ගලයෙක්ට ඒ සිස්ටම් එක ෆික්ස් කරගන්න ඉඩකඩ සැලසෙනවා. ඒ කියන්නේ තමන්ගේ නිවසේ තියෙන සිංගල් ෆේස් කනෙක්ෂන් එකක් නම් ඒ අදාළ පුද්ගලයාට පුළුවන් 5 කිලෝවොට් මැක්සිමම් කැපැසිටි එකට යටත්ව ඊට අඩු සිස්ටම් එකක් වුණත් ෆික්ස් කරගන්න ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තමන්ගේ පාරිභෝජනයට සරලන ප්‍රමාණයේ සෝලාර් පද්ධතියක් සවි කරගන්න පුළුවන්. එහෙම නැත්නම් 3 phase 30 ampere කනෙක්ෂන් එකක් තියෙන තැනක නම් අපි හිතමු ජෙනරල් පර්පස් කනෙක්ෂන් එකක් හරි ඉන්ඩස්ට්‍රියල් පර්පස් හරි නැත්නම් ඉංග්‍රීසියෙන් බ්ලොක් ටැරිෆ් එකේ හරි කුමක් හෝ තමන්ගේ පාරිභෝජනයට ගැලපෙන විදිහේ පද්ධතියක් සවි කර ගැනීමේ නිදහස පවතිනවා. ඉතින් මේ ආකාරයෙන් උඩට යන්න යන්න තමන්ගේ කොන්ට්‍රැක්ට් ඩිමාන්ඩ් එකකින් ලිමිට් වෙච්ච පද්ධතියක් පමණයි සවි කරගන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් අපි මේ ගැන කලින් වීඩියෝස් ගොඩක් කරලා තියෙනවා. සිංගල් ෆේස් කනෙක්ෂන් එකක් තියෙන කන්සියුමර් කෙනෙක්ට තමන්ගේ කොන්ට්‍රැක්ට් ඩිමාන්ඩ් එකෙන් ඔබට මේක සිංගල් ෆේස් වලට අදාළ වෙන්නේ නැහැ. තමන්ගේ කොන්ට්‍රැක්ට් ඩිමාන්ඩ් එක කීය හෝ වේවා ඊට වඩා ඔබට සිදු කරන සෝලාර් ව්‍යාපෘති සඳහා තවදුරටත් රජයෙන් අවසර හම්බෙන්නේ නැහැ. මේ net++ කියන ස්කීම් එක ඩිස්කන්ටිනියු වුණාට පස්සේ ඇත්තටම සෝලාර් සිස්ටම් එකක අවශ්‍යතාවය තියෙන පුද්ගලයෙක්ට ඒ සිස්ටම් එක ෆික්ස් කරගන්න ඉඩකඩ සැලසෙනවා. ඒ කියන්නේ තමන්ගේ නිවසේ තියෙන සිංගල් ෆේස් කනෙක්ෂන් එකක් නම් ඒ අදාළ පුද්ගලයාට පුළුවන් 5 කිලෝවොට් මැක්සිමම් කැපැසිටි එකට යටත්ව ඊට අඩු සිස්ටම් එකක් වුණත් ෆික්ස් කරගන්න ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තමන්ගේ පාරිභෝජනයට සරලන ප්‍රමාණයේ සෝලාර් පද්ධතියක් සවි කරගන්න පුළුවන්. එහෙම නැත්නම් 3 phase 30 ampere කනෙක්ෂන් එකක් තියෙන තැනක නම් අපි හිතමු ජෙනරල් පර්පස් කනෙක්ෂන් එකක් හරි ඉන්ඩස්ට්‍රියල් පර්පස් හරි නැත්නම් ඉංග්‍රීසියෙන් බ්ලොක් ටැරිෆ් එකේ හරි කුමක් හෝ තමන්ගේ පාරිභෝජනයට ගැලපෙන විදිහේ පද්ධතියක් සවි කර ගැනීමේ නිදහස පවතිනවා. ඉතින් මේ ආකාරයෙන් උඩට යන්න යන්න තමන්ගේ කොන්ට්‍රැක්ට් ඩිමාන්ඩ් එකකින් ලිමිට් වෙච්ච පද්ධතියක් පමණයි සවි කරගන්න අවස්ථාව ලැබෙන්නේ. හරි. ඉතින් දෙවෙනි වෙනස මේක ටිකක් කනගාටුදායක වෙනසක්. මොකද ඉස්සර අපි ෆික්ස් කරන පද්ධතිවල සෝලාර් සිස්ටම් එකෙන් ග්‍රිඩ් එකට එක්ස්පෝර්ට් කරන යුනිට් එකකට රුපියල් 27 ගානේ ගෙවීම් කරා. දැන් මේ 2025 ජූනි මාසෙන් පස්සේ මේ ගෙවීම් කරන විදිහ චුට්ටක් වෙනස් කරලා තියෙනවා.
තමන් ෆික්ස් කරලා තියෙන කැපැසිටි එක අනුව සිස්ටම් එකේ කැපැසිටි එක මේ කැපැසිටි කියන්නේ ඉන්වර්ටර් කැපැසිටි එක. ඉන්වර්ටර් කැපැසිටි එක අනුව තමන් ජෙනරේට් කරලා එක්ස්පෝර්ට් කරන එක එකකට ගෙවන මුදල වෙනස් කරලා තියෙනවා. වෙනස් කරලා කියන්නේ ඇත්තටම පහුගිය රේට් එකට වඩා අඩු කරලා තියෙනවා. ඉතින් මේක කාණ්ඩ කීපයක් යටතේ තමයි අඩු කරලා තියෙන්නේ. මම ඒ ටික පැහැදිලි කරන්නම්. කිලෝවොට් 5 හෝ ඊට අඩු, ඒ කියන්නේ කිලෝවොට් 5ත් ඇතුළුව on-grid solar පද්ධති සඳහා එකකයට රුපියල් 790ක් 90 ගාන තමයි දැන් ගෙයින් කරන්නේ. කලින් රුපියල් 27 ගානේ ගෙවීම් සිදු කරා. ඊට පස්සේ කිලෝවොට් 5 ඉඳන් 20 වෙනකන් තියෙන සිස්ටම්ස්, ඒ කියන්නේ කිලෝවොට් 20ත් ඇතුළුව 5 ඉඳන් 20 වෙනකන්, කියන්නේ 5.1 ඉඳන් 20 වෙනකන් කියලා හිතුවට කමක් නැහැ. ඒ වගේ පද්ධති සඳහා රුපියල් 19.61 ගානේ ගෙවීම් සිදු කරනවා. ආසන්න රුපියල් 20ක් කියලා අපිට සලකන්න පුළුවන්. කිලෝවොට් 20 ඉඳන් කිලෝවොට් 100 වෙනකන් යන පද්ධති සඳහා රුපියල් 17.46 ගානේ. කිලෝවොට් 100 ඉඳන් කිලෝවොට් 500 වෙනකන් තියෙන සිස්ටම් සඳහා රුපියල් 15.49 ගානේ. ඊට පස්සේ කිලෝවොට් 500 ඉඳන් කිලෝවොට් 1000 වෙනකන්, එහෙම නැත්නම් මෙගාවොට් එකක් වෙනකන් කරන සිස්ටම් සඳහා රුපියල් 15.7 ගානේ. ඊට පස්සේ කිලෝවොට් 1000 හෝ ඊට උඩ 1000 සිට උඩට, ඒ කියන්නේ කිලෝවොට් 1001 ඉඳන් උඩට රුපියල් 14.46 ගානේ තමයි ගෙවීම් කරන්නේ. එතකොට අපි දන්නවා මේ ග්‍රවුන්ඩ් මවුන්ට් සෝලාර් ප්ලාන්ට්ස් වලට එම හම්බෙන්නේ ගොඩක් වෙලාවට ඔය 14.46 එහෙම නැත්නම් 15.7 කියන රේට්ස්. ඒ මොකද ඒ වායිති වෙන්නේ ඔය කියන කැටගරි එකට. හරි, ඉතින් ඔය කියපු ආකාරයට තමයි මේ මිල සංශෝධනය සිදු වෙලා තියෙන්නේ. සංශෝධිත ගාස්තු යටතේ අපි ගත්තොත් දැන් මේ 5 කිලෝවොට් එකක් සිස්ටම් එකක් එහෙම නැත්නම් 3 කිලෝවොට් වගේ සිස්ටම් එකක් කරන එක ගොඩක් යෝග්‍ය වෙන්නේ අධික විදුලි බිලක් ගෙවන්න පාරිභෝගිකයෙක්ට, එහෙම නැත්නම් තමන්ගේ නිවසේ විදුලි පාරිභෝජනය අධිකයි නම් රුපියල් 20000ක 25000ක වගේ බිල් එකක් කෙන කෙනෙක්ට මේ වගේ සිස්ටම් එකක් කරගන්න එක ඉතාම යෝග්‍යයි. මොකද net accounting සහ net metering කියන ස්කීම්ස් යටතේ අපිට පුළුවන් තමන්ගේ විදුලි බිල සම්පූර්ණයෙන්ම රුපියල් බිඳුවක් කරගන්න. ඒ කියන්නේ කීයක්වත් විදුලි බිලක් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඉදිරි අවුරුදු 20 පුරාවට. ඉතින් ඒ වගේ සේවිංග්ස් වලින් බැලුවාම ඇත්තටම මේ යට කරන මුදල ඉතාම ඉක්මනට රිකවර් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කිලෝවොට් 20 40 වගේ සිස්ටම්ස් වලට එද්දී මේ වගේ පද්ධති වල තාමත් රිකවරි පීරියඩ් එක අවුරුදු 4කට ආසන්නයි. ඒ කියන්නේ තමන් ආයෝජනය කරන මුදල අවුරුදු 4ක් ඇතුළත තමන්ට නැවත පියව ගන්න පුළුවන්. එතකොට ඉදිරි අවුරුදු 16 පුරාවට මේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකෙන් ලැබෙන, එහෙම නැත්නම් ලංකා ඉලෙක්ට්‍රිසිටි කම්පැනි එකෙන් ලැබෙන ගෙවීම් තමන්ට අත්විඳින්න පුළුවන්. ඉතින් මේ වගේ පද්ධති තාමත් ආයෝජනයක් ඇරෙට ඉතාම යෝග්‍යයි. 3 phase 30 amperes හෝ 3 phase 60 ampere connection එකක් තියෙන පාරිභෝගිකයෝ. ඉතින් මෙතනින් එහාට යනකොට අපි ගත්තොත් bulk customers ලා එහෙම නැත්නම් transformer එකක් තමන්ටම අයිති factories එහෙම නැත්නම් ලොකු මොනවද අපි කියන්නේ office complex මේ වගේ කට්ටියට කොහොමත් ඉන්ඩස්ට්‍රියල් කැටගරි එකේ යනකොට අනිවාර්යෙන් සෝලාර් පද්ධතියක් කරන එක ලාභයි. මොකද මේගොල්ලෝ ගොඩක් අති විශාල විදුලි පරිභෝගිකයෝ. ඒ කියන්නේ මේගොල්ලෝ කොහොමත් ලොකු ඉලෙක්ට්‍රිසිටි බිල් එකක් ගෙවන කට්ටියක්. ඉතින් මේගොල්ලොන්ට ඉලෙක්ට්‍රිසිටි බිල් ඔෆ්සෙට් කරගන්න එක කොහොමත් එදා වගේම අදත් ලාභදායී. හරි, ඉතින් ඔන්න අද වීඩියෝ එකේ වැදගත්ම කැලලට අපි ආවා. ළඟකදී අහන්න දකින්න ලැබුණු විශාලතම වෙනස ඉන්ඩස්ට්‍රි එකේ ලංකා ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකයි ලංකා ඉලෙක්ට්‍රිසිටි කම්පැනි එකයි දෙගොල්ලොම ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා අලුත් ටැරිෆ් එකක් හයිබ්‍රිඩ් සෝලාර් සිස්ටම්ස් තියෙන පාරිභෝගිකයන්ට පුළුවන් විශේෂිත රේට් එකක්, ෆීඩින් ටැරිෆ් එකක්, එහෙම නැත්නම් විශේෂිත ක්‍රමයකට ගෙවීම් ලබා ගන්න තමන් නිපදවලා එක්ස්පෝර්ට් කරන යුනිට්ස් වලට. අපි ඉතින් බලමු මේ කතන්දරේ කොහොමද වෙන්නේ, මේක ඇත්තටම වාසිද, මේ කියන තරම් මේකේ වාසියක් තියෙනවද සහ ඇත්තටම මේ වගේ සිස්ටම් එකක් ගැලපෙන්නේ මොන වගේ පාරිභෝගිකයෙක්ටද කියන කාරණා සම්බන්ධයෙන්. ඉතින් 2025 ජූනි මාසේ ඉඳන් අලුතෙන් ඇවිල්ලා තියෙන රෙගියුලේෂන්ස් වල හැටියට අපිට අහන්න දකින්න තියෙන විස්තර වල හැටියට මෙන්න මේ වගේ ටැරිෆ් එකක් එහෙම නැත්නම් අලුත් ස්කීම් එකක් ඩිෆයින් කරලා මේක අදාළ වෙන්නේ හයිබ්‍රිඩ් සෝලාර් පද්ධතිය තියෙන පාරිභෝගිකයන්ට විතරයි. මෙතනදි වෙන්නේ තමන් දවල් කාලේ සෝලාර් පැනල්ස් වලින් ජෙනරේට් කරන පවර් එක තමන්ගේ බැටරි බැංක් එකේ එනර්ජි ස්ටෝරේජ් සිස්ටම් එකේ බැටරි එනර්ජි ස්ටෝරේජ් සිස්ටම් එකේ ගබඩා කරගෙන රාත්‍රී කාලේ ග්‍රිඩ් එකට එහෙම නැත්නම් ජාතික විදුලි බල පද්ධතියට අපනයනය කරන්න පුළුවන්, එක්ස්පෝර්ට් කරන්න පුළුවන්. මේ රාත්‍රී කාලය කියන එක හරියට අර්ථ දක්වලා තියෙනවා හවස 6:00 ඉඳන් 10:00 වෙනකන්. ඒ කියන්නේ අපිට පැය 4යි හම්බෙන්නේ. අපි දවස පුරාම ජෙනරේට් කරලා ස්ටෝර් කරගන්න යුනිට්ස් ටික බැටරි එකේ ග්‍රිඩ් එකට එක්ස්පෝර්ට් කරන්න. 10:00 පස්සේ අපිට යුනිට් එක්ස්පෝර්ට් කරන්න ග්‍රිඩ් එකට අවස්ථාව හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි එක්ස්පෝර්ට් කරත් අපිට ඒවට ගෙවීම් හම්බෙන්නේ නැහැ. ඒක පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ පැය 4 වින්ඩෝ එකේ අපිට පුළුවන් අපි ජෙනරේට් කරන පවර් එක එක්ස්පෝර්ට් කරන්න. එතකොට මේ පැය 4 ඇතුළතදී අපි එක්ස්පෝර්ට් කරන යුනිට් එකකට රුපියල් 45.80ක් ගානේ රජය ගෙවීම් කරනවා කියලා
දැනට දන්වලා තියෙනවා. ඉතින් මේ රුපියල් 45,80 කියන එක සෝලාර් සිස්ටම් කැපැසිටි එක මත රඳා පවතින්නේ නැහැ. ඒ කියන්නේ 5 කිලෝවොට්, 10 කිලෝවොට්, 20, 40, 100 කැපැසිටි එක කී වුණත් මේ ගෙවන මුදල රුපියල් 45,80 කියන එක තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒක වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ මේක ටිකක් හොඳ ආරංචියක්. හයිබ්‍රිඩ් සෝලාර් පද්ධතියක් සවි කරගත්තට පස්සේ අපිට ලැබෙන වාසි ගොඩක් තියෙනවා. පළවෙනි දේ තමයි අපිට හැම වෙලේම අපේ නිවසට එහෙම නැත්නම් ඔෆිස් එකට කර්මාන්ත ශාලාවට හැම වෙලේම පවර් බෑකප් එකක් එහෙම නැත්නම් එනර්ජි බෑකප් රිසෝස් එකක් හම්බ වෙනවා. එතකොට මේක මම කියන්නේ හේතුව තමයි සාමාන්‍යයෙන් හයිබ්‍රිඩ් සිස්ටම් එකකදී ග්‍රිඩ් එක ෆේල් වුණත් ඒ කියන්නේ ජාතික විදුලි බල පද්ධතියේ විදුලිය බිඳ වැටුණත් අපිට හයිබ්‍රිඩ් සෝලාර් සිස්ටම් එක හරහා අපේ විදුලි පරිභෝජනය සිදු කරගන්න පුළුවන්. මේක වෙන්නේ බැටරි එක තියෙන හින්දා යාට පුළුවන් අයිලන්ඩඩ් මෝඩ් එකේ වැඩ කරන්න. ඉතින් මේක ලොකු වාසියක් ගොඩක්ම ව්‍යාපාරික ස්ථාන සහ කර්මාන්ත ශාලාවලට. මොකද ඒගොල්ලොන්ට මේ පවර් ෆේලියර්ස්, ග්‍රිඩ් පවර් ෆේලියර්ස් වෙන හින්දා ඇති වෙන පාඩුව සම්පූර්ණයෙන් මේ පද්ධතිය හරහා නවත්ත ගන්න පුළුවන්. ඕක තමයි පළවෙනි දේ. දෙවෙනි එක තමයි නිවසක් ගත්තත් අපි දන්නවා ගොඩක් වෙලාවට අපි ජෙනරේටර්ස් පාවිච්චි කරනවා මේ පවර් කට් එකකදී අපිට බෑකප් රිසෝස් එකක් හැටියට. ඉතින් මේ ජෙනරේටර්ස් භාවිතා කරන්න තියෙන අවස්ථාවේ අපිට සම්පූර්ණයෙන් අයින් කරලා දාන්න පුළුවන්. මොකද ජෙනරේටර් එකක් කියන්නේ ඇත්තටම ඉනිෂියල් ඉන්වෙස්ට්මන්ට් එකක් වගේම රනින් කොස්ට් එකකුත් තියෙන දෙයක්. හැබැයි හයිබ්‍රිඩ් සෝලාර් පද්ධතිය හරහා මේ කාරණාව අපිට සම්පූර්ණයෙන්ම අයින් කරලා දාගෙන හයිබ්‍රිඩ් සිස්ටම් එකේ තියෙන බැටරි එකේ ගබඩා වෙන ශක්තිය භාවිතා කරන්න පුළුවන් අපිට පවර් කට්ස්, නැෂනල් ග්‍රිඩ් ෆේලියර්ස් වෙලාවට. ඉතින් මේකත් හැමෝටම හොඳ අවස්ථාවක්. එනර්ජි ඉන්ඩිපෙන්ඩන්ට් වෙන ගමන් තව අමතර ආදායමක් අරගන්න. ඉතින් අපි උදාහරණයක් හැටියට 20 කිලෝවොට් සිස්ටම් එකක් අරන් බලමු කොහොමද මේ වැඩේ වෙන්නේ. 20 කිලෝවොට් ඉන්වර්ටර් එකක් තියෙන සිස්ටම් එකක අපි 20 කිලෝවොට් අවර්ස්ම බැටරියක් සවි කරොත් මේ 20 කිලෝවොට් අවර්ස් කියලා අදහස් කරන්නේ බැටරි එකේ ගබඩා කරන්න පුළුවන් ශක්තිය යුනිට් 20යි. එහෙම නැත්නම් කිලෝවොට් අවර්ස් 20යි. ඉතින් 20 කිලෝවොට් අවර්ස්ම බැටරි එකක් දැම්මොත් අපිට රාත්‍රී කාලයේදී ජාතික විදුලි බල පද්ධතියට එක්ස්පෝර්ට් කරන්න පුළුවන් වෙන්නේ කිලෝවොට් අවර්ස් 20යි, යුනිට් 20යි. මම මේ තියරිටිකලි කතා කරන්නේ කියන්නේ බැටරි එකේ ලොසස්, ඩිස්චාර්ජ් රේට්ස්, ඩෙප්ත් ඔෆ් ඩිස්චාර්ජස් මේවා අමතක කරලා. අපි 20යි නම් ගබඩා කරේ අපිට උපරිම 20යි එක්ස්පෝර්ට් කරන්න පුළුවන්. හැබැයි අපි 20 කිලෝවොට් ඉන්වර්ටර් එකක් තියෙන සිස්ටම් එකකට 80 කිලෝවොට් අවර් බැටරි එකක් භාවිතා කරොත් අපිට පුළුවන් රාත්‍රී කාලයේ මේ දෙන පැය 4දී එහෙම නැත්නම් එක්ස්පෝර්ට් වින්ඩෝ එකේදී යුනිට් 80ක් ග්‍රිඩ් එකට එක්ස්පෝර්ට් කරන්න. ඉතින් මේ අලුතෙන් ඩිෆයින් කළ තියෙන ටැරිෆ් එකේ හැටියට ඉන්වර්ටර් කැපැසිටි එක වගේ 4 ගුණයක බැටරි එකක් අඩුම ගානේ අපිට තියෙන්න ඕන මේ සිස්ටම් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. මොකද අපිට ඉන්වර්ටර් කැපැසිටි එක වගේ 4 ගුණයක යුනිට්ස් තමයි රාත්‍රී කාලයේදී එක්ස්පෝර්ට් කරන්න පුළුවන්. මේක හරියට තේරුම් ගන්න ඕන. මොකද ගොඩක් දෙනෙක් වරද්ද ගන්න දෙයක් තමයි 20 කිලෝවොට් නම් ඉන්වර්ටර් එක බැටරි එකක් 20 කිලෝවොට් අවර්ස්ම දැම්මොත් මේ රුපියල් 45,80 ගානේ ලොකු ආදායමක් ගන්න පුළුවන් කියලා. හැබැයි එහෙම වෙන්නේ නැහැ. දැන් අපි කතා කරන මේ 20 කිලෝවොට් සිස්ටම් එකේ 80 කිලෝවොට් අවර් බැටරි එකක් තිබ්බොත් අපිට එක දවසක රැයට යුනිට් 80ක් ග්‍රිඩ් එකට දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දවස් 30ක් පුරාවට බැලුවොත් සාමාන්‍යයෙන් මාසෙකට යුනිට්ස් 2400ක් වගේ ග්‍රිඩ් එකට දෙන්න පුළුවන්. ඉතින් මේ 2400 රුපියල් 45,80 ගානේ වැඩි කරාම ලක්ෂ 9000ක් වගේ මුදලක් තමයි අපිට ලැබෙන්නේ. ඉතින් මේ වගේ මුදලක් තමයි අපිට මේ පද්ධතියකින් ලබා ගන්න පුළුවන් දැනට තියෙන ආරංචි මාර්ග හැටියට. මේ පද්ධතිය වල දවල්ට ජෙනරේට් කරන යුනිට්ස් උත් නැෂනල් ග්‍රිඩ් එකට එක්ස්පෝර්ට් කරන්න පුළුවන් කියලා කියනවා. හැබැයි ඒක උපරිම සීමාවකට යටත්ව තමයි කරන්න පුළුවන් කියන කාරණාව පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. තව විශේෂ දෙයක් තමයි මේ අලුත් ටැරිෆ් එක අවුරුදු 10කට තමයි ඇග්‍රීමන්ට් එක දෙනවා කියලා තියෙන කස්ටමර්ට. ඒ කියන්නේ අවුරුදු 10ක් යනකම් විතරයි රජයෙන් මේ යුනිට්ස් ටික මිලදී අරගන්න බැඳෙන්නේ. එතනින් එහාට එහෙම වුණොත් අලුතෙන් ඇග්‍රීමන්ට් එක රිනිව් කරන්න හරි මොනවා හරි අදාළ ක්‍රියාමාර්ගයකට වැඩපිළිවෙලකට යන්න වෙනවා. මොකද සාම්ප්‍රදායික ඔන් ග්‍රිඩ් සිස්ටම්ස් වලට නම් අපිට අවුරුදු 20කට පවර් පර්චේසින් ඇග්‍රීමන්ට් එක හම්බ වෙනවා. හැබැයි මේකදී අවුරුදු 10යි. ඒක චුට්ටක් කල්පනා කරන්න ඕන කාරණාවක්. මොකද අඩුම ගානේ අවුරුදු 20ක්වත් තිබුණා නම් මම හිතනවා වඩාත් සුදුසුයි කියලා. මොකද ලොකු ඉනිෂියල් ඉන්වෙස්ට්මන්ට් එකකුත් කරන්න වෙන හින්දා. හරි ඉතින් දැන් ඔයගොල්ලන්ට හිතනවා ඇති මේක එච්චර ලොකු රිස්ක් එකක් තියාන කවුද මේවට ඉන්වෙස්ට් කරන්නේ? ඇයි මේ වගේ ටැරිෆ් එක ඩිෆයින් කරලා තියෙන්නේ? ඉතින් මේ වගේ ප්‍රශ්න එනවා ඇති. මගේ පෞද්ගලික අදහස නම් මේ ටැරිෆ් එක ගොඩක්ම ටාගට් කරලා තියෙන්නේ ඉන්ඩස්ට්‍රියල් කස්ටමර්ස්ලා. එහෙම නැත්නම් බල්ක් කන්සියුමර්ස්ලා. අපි ගත්තොත් කිලෝවොට් 100, 200, 300 මේ වගේ රේන්ජ් එකට එනකොට මේ පද්ධතිය ඉතාම ආකර්ශනීයයි. මූලික වියදම ටිකක් වැඩි වුණාට අනිත් පැත්තට හම්බෙන රිටර්න් එකත් සෑහෙන වැඩි. අනික මේ කිලෝවොට් 100, 200 වගේ පද්ධතිය සවි කරන්නේ ගොඩක් කර්මාන්ත ශාලා එහෙම නැත්නම් ලොකු ඔෆිස් කම්ප්ලෙක්සස් එහෙම නැත්නම් shopping malls මේ වගේ අධික විදුලි පරිභෝජනයක් තියෙන සහ විදුලිය කියන එක අත්‍යවශ්‍ය පාරිභෝගිකයි. ඉතින් මේ වගේ කට්ටියට මේ සිස්ටම් එකක් ගත්තාම බැටරි බෑකප් එක
free of charge හම්බ වෙනවා. ඒ කියන්නේ grid power fail වුණාට කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට අමතරව මේ inverters වලින් අපිට පුළුවන් leading hari lagging hari power factors තියෙනවා නම් අපිට පුළුවන් inverter එකේ control mechanisms through reactive power absorb කරන්න hari supply කරන්න hari එහෙම කරලා unity power එකක් power factor එකේ unity එකේ තියාගන්න පුළුවන්. මේ හින්දා මේ අදාළ පාරිභෝගිකයන්ට පුළුවන්කම හම්බ වෙනවා capacitor banks වලට වියදම් කරන අමතර වියදම නැති කරලා දාගන්න. මේ ලෝකෙ ඉස්සරහට යනකොට අපි දන්නවා renewables ගැන intermittent ඒ කියන්නේ හරිම unpredictable solar PV wind මොනවා ගත්තත් හරිම unpredictable. ඉතින් මේ batteries මේ පද්ධතිය වලට ඇතුළත් වුණාට පස්සේ සම්බන්ධ වුණාට පස්සේ මේ unpredictability එක intermittency එක අපිට සෑහෙන දුරකට මගහැරව ගන්න පුළුවන්. මේ හරහා අපිට පුළුවන් grid එකට සෑහෙන support එකක් වෙන්න. ඒ කියන්නේ අපේ power system එකේ stability එක maintain කරගන්න සෑහෙන support එකක් contribution එකක් දෙන්න පුළුවන්. ඉතින් මේ වගේ economic benefits සෑහෙන්න තියෙනවා මේ hybrid systems වල. හැබැයි මේක ගොඩක්ම දැනෙන්නේ large consumers ලාට. ඒ කියන්නේ අර මම කලින් කිව්වා වගේ කිලෝවොට් 100 200 300 මේ වගේ පද්ධති වලට ආයෝජනය කරන්න පුළුවන් විශාල පාරිභෝගික මහතුන්ට. දැන් මේ 2025 සැප්තැම්බරයේදී අලුත්ම තත්ත්වය බැලුවාම ආයෝජනයක් හැටියට සෝලා පද්ධතියක් සවි කරන්න පුළුවන් අවස්ථාව එහෙම නැත්නම් ඊට ප්‍රස්තාව ටිකක් ඇහිරිලා වගේ ගතියක් හිතෙන්න පුළුවන්. දැන් ඒකේ වරදකුත් නැහැ. මොකද මේ net++ ස්කීම් එක ඩිස්කන්ටිනියු කරාට පස්සේ චුට්ටක් ඒක ඇත්ත කියන එක අපිටත් පිළිගන්න වෙනවා. හැබැයි දැන් අවංකවම සෝලා පද්ධතියක් ෆික්ස් කරගන්න ඕන පාරිභෝගිකයෙක් ඉන්නවා නම් ඒ වගේ කෙනෙක්ට සෝලා පද්ධතියක් සවි කරගන්න හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. උදාහරණයක් හැටියට දැන් අපි දන්නවා ලංකාවේ ට්‍රාන්ස්පෝර්ටේෂන් ඉන්ඩස්ට්‍රිය ගත්තාම ගොඩක් ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් දැන් ලංකාවේ රට ඇතුළට එනවා. ඉතින් charging stations හැදෙනවා. මේ වගේ infrastructure development එකත් එක්ක මේ පද්ධති වල ස්ථායීතාව පවත්වාගෙන යන්න hybrid solar systems fix කරන එක සෑහෙන රටක් ඇතුළට හොඳ දෙයක්. මොකද දැන් අපි බොහොම සරලම උදාහරණයක් ගත්තොත් අපි හිතමු දැන් මම ළඟ තියෙනවා ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක්. මම කරන්නේ මේක ගෙදරින් charge කරගෙන වැඩට යන එක ආයෙ හවස ගෙදර එනවා charge කරගන්නවා. ඔක තමයි මගේ daily routine. ඉතින් තමන් රස්සාවට යන තැන හරි තමන්ගේ නිවසේ හරි සෝලා පද්ධතියක් තියෙනවා නම් තමන්ට පුළුවන් විදුලි බිලක් ගෙවන්නේ නැතුව තමන්ගේ ඉලෙක්ට්‍රික් වෙහිකල් එක charge කරගන්න. ඉතින් මේකෙන් තමන්ගේ transportation cost එක zero කරගන්න පුළුවන්. මොකද petrol car එකක් එහෙම නැත්නම් internal combustion engine based වාහනයක් දුවන මුදල petrol diesel වලට වියදම් කරන මුදල ඉතුරු වෙනවා. ඉතින් මේ වගේ අපිට නොපෙනෙන indirect opportunities ගොඩක් හැංගිලා තියෙනවා මේ solar industry එක ඇතුලේ. තවත් විශේෂ දෙයක් තමයි මේ battery tariff එකේ රුපියල් 45.80 කියන එක ඇත්තටම චුට්ටක් අපි විශ්වාස කරන දේ තමයි. තව චුට්ටක් මේ රේට් එක වැඩි වුණා නම් හොඳයි කියන කාරණාව පෞද්ගලිකව. මොකද අපි මේ systems වල financial analysis කරලා බලනකොට internal rate of return calculate කරාම තව මේ රේට් එක චුට්ටක් වැඩි වුණා නම් ආයෝජකයෝගේ තියෙන ආකර්ෂණය ගොඩක් වැඩි වෙයි කියන එක අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මම හිතනවා රජයේ මේ දවස්වල ඔකට ගොඩක් සාකච්ඡා යනවා. ඉදිරියේදී සමහර විට වෙනසක් වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. අපි හරියට දන්නේ නැහැ. මේ වීඩියෝ එක අපි කරන්න හිතුවේ පහුගිය ටික අපි ගොඩක් වීඩියෝස් කරා කලින් අවුරුදු වල කර සිස්ටම්ස් වල performance ගැන. ඒ කාලේ ගොඩක් රේට් සෝලාර් වලින් ජෙනරේට් කරන යුනිට් එකට ගියපු රේට් එක වැඩි. සමහර රුපියල් 37 ගෙවපු කාලෙක පද්ධති කරපුවත් තමයි දැන් ගොඩක් අපි ඔය පහුගිය ටිකේ රිවිව් කරේ. ඉතින් ඒ සක්සස් ස්ටෝරිස් බැලුවම කෙනෙක්ට හිතෙන්න පුළුවන් තාමත් ගෙවන්නේ මේ රේට්ස්මයි, තාමත් තත්ත්වය මේකමයි කියලා. ඉතින් එහෙම නැහැ. දැන් මේ එනර්ජි ලෑන්ඩ්ස්කේප් එක ගොඩක් වෙනස් වෙලා තියෙනවා ලංකාව ඇතුලේ. ඉතින් ඉස්සරහට ආයෝජනයක් හැටියට හිතනවා නම් ගොඩක්ම හොඳයි මේ බැටරිත් එක්ක යන පද්ධතියක්. එහෙම නැත්නම් හයිබ්‍රිඩ් සෝලාර් සිස්ටම් එකක් කරන්න පුළුවන් නම් ටිකක් කැපැසිටි එකකින් වැඩි එකක්. මම හිතන්නේ 5 කිලෝවොට් වගේ සිස්ටම් එකක් එච්චර ආකර්ෂණීය වෙයි කියලා. 20 හෝ ඊට වඩා උඩ අඩුම ගානේ වෙන්න ඕන. ඕක තමයි දැනට තියෙන ලේටස්ට්ම අප්ඩේට් එක සෝලාර් PV ඉන්ඩස්ට්‍රි එකේ. ඉතින් ඔයගොල්ලොත් බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් තමන්ගේ නිවසට එහෙම නැත්නම් කර්මාන්තශාලාවට සෝලාර් පද්ධතියක් සවි කරගන්න. එහෙම නැත්නම් තමන්ගේ තියෙන ඉලෙක්ට්‍රිකල් එන සම්බන්ධව මොනවා හරි තියෙන ප්‍රශ්නයක විසඳුමක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් අපි සම්බන්ධ කරගන්න පුළුවන්. සෝලාර් සිස්ටම්ස් විතරක් නෙමෙයි. මොකද අපි ගොඩක් එනර්ජි කන්සල්ටේෂන්ස් කරනවා. ඊට පස්සේ ඉලෙක්ට්‍රිකල් වයරින් ඩිසයින්ස්, ඊට පස්සේ ටෙස්ටිං ඇන්ඩ් කමිෂනින් මේ වගේ සේවාවල් රසක් අපේ කම්පැනි හරහා ලබා ගන්න පුළුවන්. මම හිතන්නේ ගොඩක් අපි සමාජය අතරට ගියේ මේ සෝලාර් සිස්ටම්ස් ගැන කරපු වීඩියෝස් ඉඳන්. හැබැයි අපිට කලින් ඉඳන් ඉන්ඩස්ට්‍රි එකේ හිටියේ ගොඩක් මේ ඉලෙක්ට්‍රිකල් ලෝ වෝල්ටේජ් ඉන්ස්ටොලේෂන්ස් සම්බන්ධ. ඉතින් මේ වගේ දේවල් හැම දෙය ගැනම අපිත් එක්ක කතා කරලා තොරතුරු දැනගෙන තමන්ට ගැලපෙන සෝලාර් පද්ධතිය මොකක්ද, එහෙම නැත්නම් තමන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන විසඳුම මොකක්ද කියන එක අපේ ඉංජිනේරු මහත්මයෙක් එක්ක කතා කරලා හරියට අවබෝධ කරගන්න පුළුවන්. මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන නම්බර්ස් වලින් අපිව සම්බන්ධ කරගෙන මේ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න පුළුවන්. විශේෂයෙන්ම මොනවා හරි කතා කරන්න ප්‍රොජෙක්ට් සම්බන්ධ මොනවා හරි ඩීටේල්ස් මගෙත් එක්ක කතා කරන්න අවශ්‍ය නම් කෙලින්ම මගේ ඊමේල් එකට ඊමේල් පණිවිඩයක් එවන්න. මොකද මම හැමදාම උදේට ඊමේල්ස් රීඩ් කරනවා, රිප්ලයි කරනවා. ඉතින් ඒ මාර්ගයෙන් අපිට කමියුනිකේට් කරගන්න. එහෙනම් බොහොම ස්තුතියි නැවතත්
මේ වගේ වීඩියෝ එකකින් හමු.